ආයුබෝවන් කල්යාණ මිත්‍රයා බලන ඔබ සැමට. අපි හැමෝම බෞද්ධයෝ විදිහට ඉපදුනාට ඇත්තටම බුදුදහම කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට දෙන්න තියෙන නිවැරදිම උත්තරය මොකක්ද? අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතය සහ මේ විශ්වය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මහා ප්‍රඥාව ගැනයි. අපි ඉපදුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින බුද්ධෝත්පාද කාලයක. ඔබ දන්නවද? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින් බව. බුදු කෙනෙක් නැති දහම් ආලෝකය නැති කාලයකට කියන්නේ අබුද්ධෝත්පාද කාලය කියලා. ඒ අන්ධකාර කාලවලදී මිනිස්සුන්ට සත්‍ය පේන්නේ නැහැ. ඔවුන් නිවැරදි මඟ නොදැන සංසාරය පුරා අතරමං වෙනවා. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව ඔබේ ජීවිතයේ වටිනාම අවස්ථාවයි. බුදුදහම කියන්නේ හුදෙක් ඇදහිීමක් හෝ ආගමික වත්පිළිවෙත් මාලාවක් නෙවෙයි. ඒක විශ්වයේ යථාර්ථය පිළිබඳ විද්‍යාවක්. බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ උන්වහන්සේ නිර්මාණය කළ දෙයක් නෙවෙයි. ලෝකයේ සදාකාලිකව පවතින න්‍යාම ධර්මයන්. එහි ප්‍රධානම ලක්ෂණ 3ක් තියෙනවා. අනිත්‍ය. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ. හැමදේම මොහොතින් මොහොත වෙනස් වෙනවා. දුක්ඛ. ඒ වෙනස් වන දේවල් මගේ කියා අල්ලාගෙන සිටීම නිසාම අපිට දුක උරුම වෙනවා. අනාත්ම. මේ කිසිම දෙයක් අපේ පාලනය යටතේ පවතින දේවල් නෙවෙයි. මෙන්න මේ ඇත්ත දකින තාක්කල් අපි ඉන්නේ මෝහයෙන්, හෙවත් මුලාවෙන් වැහිලා. බුදුදහමේ තියෙන සුවිශේෂීම ගුණය තමයි ඒහිපස්සිකෝ ගුණය. ඒ කියන්නේ එන්න, ඇවිත් බලන්න කියන එකයි. බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් ඇස් පියාගෙන විශ්වාස කරන්න කියලා අපිට බල කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කියලා. ඒ කියන්නේ බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රඥාවෙන් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්, අත්හදා බලන්න පුළුවන් කියන එකයි. මේ පරීක්ෂණාගාරයක කරන පරීක්ෂණයක් වගේ ඔබේ ජීවිතයට ගලපා බලන්න පුළුවන් ප්‍රායෝගික දර්ශනයක්. බුදුදහමේ මූලිකම හරය තියෙන්නේ සිත තුලයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා. සීලු දේට සිත පෙරටු වෙනවා. සිතම ශ්‍රේෂ්ඨ වෙනවා. අද නවීන විද්‍යාවෙන් සොයා ගන්නා බොහෝ මනෝවිද්‍යාත්මක කරුණු මීට වසර 2600කට පෙර බුදු සමිඳුන් දේශනා කළා. අපේ සතුට, දුක සහ පීඩනය තීරණය වෙන්නේ අපි මුහුණ දෙන සිදුවීම් මත නෙවෙයි. ඒ සිදුවීම් දෙස අපේ සිත බලන ආකාරය අනුවයි. බුදුදහම අපට උගන්වන්නේ මේ බාහිර ලෝකයේ පාලනය කරනවාට වඩා තමන්ගේ සිත දමනය කරගන්නේ කොහොමද කියන එකයි. චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. නොදෙමුණු සිත දමනය කර ගැනීම යහපත්. දමනය කළ සිත සැපගෙන දෙනවා. බුදුදහමේ අවසාන ඉලක්කය තමයි විමුක්තිය හෙවත් නිදහස. ඒ කියන්නේ මේ ජාති, ජරා, මරණ කියන අනන්ත දුක් සහිත සංසාර චක්‍රයෙන් සදහටම මිදීමයි. ඒ සඳහා බුදුදහම පෙන්වන මාර්ගය හරිම සරලයි. සීලය. අනුන්ට හිංසා නොකර තමන්ටත් අනුන්ටත් යහපතක් වන ලෙස ජීවත් වීම. සමාධිය. විසිරුණු සිත එකඟ කරගෙන සංසුන් කර ගැනීම. ප්‍රඥාව. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට අවශ්‍ය නුවණ දියුණු කර ගැනීම. මෙන්න මේ මඟ අනුගමනය කරන කෙනාට ජීවිතයේ කිසිම අවස්ථාවක අතරමං වෙන්න සිදුවෙන්නේ නැහැ. ඉතින් කල්යාණ මිත්‍රේනි, බුදුදහම කියන්නේ ජීවිතය විඳවන්න උගන්වන දෙයක් නෙවෙයි. ජීවිතය සැබෑ ලෙසම විඳින්න සහ අවබෝධ කරගන්න පෙන්වන මහා ප්‍රඥාවක්. මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලා ගන්න අපි උත්සාහ කරමු. ඔබේ ජීවිතයට දහම් ආලෝකය සමීප කරන්න කල්යාණ මිත්‍රයා අපි සෑම විටම කැප වී සිටිනවා. මේ වගේ වටිනා දේවල් දිගටම අහන්න අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මේ පණිවිඩය තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබට
තෙරුවන් සරණයි.